අද වෙනකොට බොහෝ දෙනෙක් කොළ වර්ග ආහාරයට ගන්න එක සීමා කරලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි වයස් භේදයකින් තොරව ලොකුපඩි කවුරුත් කෘත්‍රිම දේවල් ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්න එක. උදැසනම කිරිපිටි වීදුරුවක් බොන එක අද වෙනකොට ලොකුපඩි හැමෝගෙම පුරුද්දක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මාධ්‍ය ආයතන වලින් පෙන්වන විදිහට අනිවාර්යෙන් ඔබට නිරෝගීව ඉන්න නම් උදේ පාන්දරම කිරිපිටි වීදුරුවක් බොන්න ඕන. විශාල වියදමක් දරලා මාස්පතා කිරිපිටි වලට අපි වැය කරන මුදලට සාපේක්ෂව ඇත්තටම මේවායින් පෝෂණයක් හම්බ වෙනවද කියලා බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. සමහර කිරිපිටි වර්ග තියෙනවා රසායනික සංයෝග බහුලව අඩංගු වන. ඒ වගේම තමයි මේ දේවල් කුඩා ළමයින්ට නිරන්තරයෙන් ලබා දීම හරහා පිළිකා වැනි භයානක රෝගී තත්ත්වයන් නැති වෙන්නත් ඉහළ අවදානමක් තිබෙනවා. මෙන්න මේ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න හොඳම ප්‍රතිකර්මයක් තමයි උදෑසනම කොළ කැඳ වීදුරුවක් පානය කිරීම. උදෑසනම ඖෂධීය කොළ කැඳ වීදුරුවක් පානය කිරීම හරහා බෝ වෙන රෝග වගේම බෝ නොවන රෝගත් වළක්වා ගන්න හැකියාව තිබෙන බවට විද්‍යාත්මක පරීක්ෂණ හරහා තහවුරු කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි කොළ කැඳ වීදුරුවක් පානය කිරීමට පුරුදු වීම හරහා සෞඛ්‍යමත් ප්‍රතිලාභ කිහිපයක්ම ලබා ගන්නට පුළුවන්. දේශීය කොළ සහ පලා වර්ගවල තියෙන අසීමිත ගුණය ලබා ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි කැඳ වර්ග පානය කිරීම. උදෑසන කැඳ කෝප්පයකින් ආරම්භ කරන දවස බොහොම ප්‍රාණවත් සහ කාර්යක්ෂම බවට කිසිම සැකයක් නැහැ. ඔබ දිනපතා කිරිපිටි පානය කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් කිරිපිටි වෙනුවට මේ වගේ කැඳ වීදුරුවක් පානය කිරීම හරහා ඔබට මෙන්න මේ වගේ සෞඛ්‍යමත් ප්‍රතිලාභ රාශියක් ලබා ගන්නට පුළුවන්. අපි දැන් බලමු අපේ රටේ කොළ කැඳ හදන්න බහුලවම භාවිතා කරන කොළ වර්ග මොනවද කියලා. කරපිංචා බොහෝ දෙනෙක්ට තමන්ගේ ගෙවත්තෙම පහසුවෙන්ම හොයා ගන්න පුළුවන්. ඒ වගේම පහසුවෙන් සකස් කර ගන්න පුළුවන් කැඳ වර්ගයක් තමයි කරපිංචා කැඳ කියලා කියන්නේ. සෙම සහ වාතය නැසන ගුණය කරපිංචාවල පවතිනවා. කෑම අරුචිය, බඩේ අජීර්ණය සහ නොයෙකුත් උදරාබාධ වලටත් කරපිංචා කැඳ කියලා කියන්නේ ඊටාම ගුණදායක ආහාරයක්. ශරීරයේ පවතින විස නැසීමේ හැකියාවත් මේ කරපිංචාවලට තිබෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ රුධිරගත දෝෂ වළක්වා ගන්න මේ කරපිංචා කැඳ බහුලව භාවිතා කරනවා. ඒ වගේම තමයි අද වෙනකොට බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අහිතකර කොලෙස්ටරෝල්. මේ රෝගී තත්ත්වය පාලනය කිරීමේ හැකියාවත් මේ කරපිංචා සතුව තිබෙනවා. ඉතින් ඔබත් උදැසන කරපිංචා කැඳ වීදුරුවක් බිව්වොත් එහෙම එය ඔබට නිරෝගී ජීවිතයක් ගත කරන්න මඟ පාදනවා. මුකුණු වෙන්න. මුකුණු වෙන්න කියලා කියන්නේ අපිට එදිනදා ජීවිතයේදී පහසුවෙන් හොයා ගන්න පුළුවන් කොළ වර්ගයක්. ඔබ නාගරික ප්‍රදේශයක ජීවත් වන කෙනෙක් නම් සුපිරි වෙළඳසැල් වලින් පවා අද වෙනකොට මුකුණු වෙන්න පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. මුකුණු වෙන්න කියලා කියන්නේ විටමින් A සහිත ආහාරයක්. මුකුණු වෙන්න කැඳ පානය කිරීම හරහා ඇස් පෙනීම වර්ධනය කරගන්න පුළුවන් වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. ශරීරයේ තිබෙන විස නැසීමේ ගුණයකුත් මේ මුකුණු වෙන්න කොළවලට තිබෙනවා. ඒ වගේම මේ මුකුණු වෙන්න බහුලව ආහාරයට ගැනීම හරහා වයසට යාම ප්‍රමාද කරන බව පැරණි පොත්පත්වල සඳහන් වෙනවා. ඒ වගේම මුකුණු වෙන්න කොළ ආහාරයට ගැනීම මලබද්ධය, හිසරදය, පීනස සහ අක්මා රෝග සහිත පුද්ගලයින්ට ඉතාම ගුණදායකයි. ඔබේ ගෙදරත් පාඩම් කරන වයසේ කුඩා ළමයින් ඉන්නවා නම් සතියකට දෙවතාවක් හෝ තුන් වතාවක් මේ මුකුණු වෙන්න කොළ කැඳ ආකාරයෙන් හෝ මැල්ලුම් ආකාරයෙන් ආහාරයට ලබා දෙන්න. මේ හරහා ඔවුන්ගේ මතක ශක්තිය දියුණු වෙලා පාඩම් කරන දේවල් මතකයේ තබා ගන්න උදව් වේවි. ඒ වගේම තමයි ඔබ හිසකෙස් සම්බන්ධ රෝගී තත්ත්වයන්ට මුහුණ දීලා ඉන්න කෙනෙක් නම් බහුලව මුකුණු වෙන ආහාරයට ගැනීම හරහා ඒ දේවල් ඉක්මනින් සුව කර ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. ගොටුකොළ කියලා කියන්නේ අද වෙනකොට ලොකුපඩි කවුරුත් කන්න කැමති ඊටාම රසවත් වගේම ඊටාම ගුණවත් ආහාරයක්. මුකුණු වෙන්න වගේම ගොටුකොළත් අපිට වෙළඳසැල් වලින් පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. අද වෙනකොට අපේ රටේ මේ ගොටුකොළ ප්‍රභේද කිහිපයක් දැක ගන්නට පුළුවන්. බොහෝ දෙනෙක් ප්‍රිය කරන ගොටුකොළ කැඳ ආහාරයට ගැනීම හරහා ඇස් පෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමේ අවස්ථාව ඔබට තිබෙනවා. ඒ වගේම මතක ශක්තිය වර්ධනය කරගන්නත් මේ ගොටුකොළ දායක වෙනවා. සම සම්බන්ධ රෝගී තත්ත්වයන් බොහොමයක් සුව කිරීමේ හැකියාව මේ ගොටුකොළ වලට තිබෙනවා. නිරන්තරයෙන් ගොටුකොළ ආහාරයට ගැනීම හරහා සමී රෝග ඇතිවීම පාලනය කරනවා වගේම සම පැහැපත් කරගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ පීනස රෝගීන්ට සහ කිරිදෙන මව්වරුන්ට ඊටම ගුණදායක ආහාරයක් විදිහට මේ ගොටුකොළ කැඳ හඳුන්වන්න පුළුවන්. ගොටුකොළ කැඳ නිරන්තරයෙන් ආහාරයට ගැනීම පිළිකා රෝගීන්ට, අධිරුධිර පීඩනය සහ දියවැඩියා රෝගීන්ටත් ඊටම සුදුසුයි. ඔබත් මෙන්න මේ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගොටුකොළ කැඳ ආකාරයට හෝ සලාද ආකාරයට බහුලව ආහාරයට ගන්න පුරුදු වෙන්න. ඔබ දැකලා ඇති සමහර පුද්ගලයන්ගේ ඇස් වටා තරමක් අඳුරු පැහැ තිබෙනවා. ඇස් වටා කළු වීම කියන මේ තත්ත්වයට සුවය ලබා දෙන්න මේ ගොටුකොළ වලට හැකියාව තිබෙනවා.
ඉතින් ඔබට පුළුවන් නම් සතියකට කීප වතාවක් පමණ මේ ගොටු කළ ආහාරයට ගන්න. ඔබ නිරෝගීව තබා ගන්න. එය උපකාරී වේවි. මොනර කුඩුම්බිය නාගරික ප්‍රදේශවල බහුලව දැක ගන්නට නැතත් මේ මොනර කුඩුම්බිය ග්‍රාමීය ප්‍රදේශවලින් බහුලව හොයා ගන්නට පුළුවන්. අක්මා රෝග සුව කිරීමේ විස්මිත බලය මේ මොනර කුඩුම්බිය වලට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ශරීරයේ දැවිල්ල සමනය කරන්න මේ මොනර කුඩුම්බිය නිරන්තරයෙන් ආහාරයට ගැනීමෙන් ඔබට හැකියාව ලැබෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ අක්මා රෝග සුව කරන්න, මාන්දම දුරු කරන්න, බඩගිනි ඇති කරන්න වගේම ආහාර දිරවීම පහසු කරන්නත් මේ මොනර කුඩුම්බිය භාවිත කරනවා. රත්පිත් සහ ශරීරයේ දැවිල්ල කියන රෝගී තත්ත්වයන් සඳහා බහුලව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ භාවිතා කරන්නේ මෙන්න මේ මොනර කුඩුම්බිය. ඉතින් ඔබට හැකියාවක් තිබෙනවා නම් සතියකට එක් වතාවක් හෝ මේ මොනර කුඩුම්බිය කැඳ වශයෙන් ආහාරයට ගන්න. ඒ ඔබ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න හේතු වෙනවා. ඉරමසු චර්ම රෝගවලට ඉතාම ගුණදායක ආහාරයක් තමයි ඉරමසු කියලා කියන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මුත්‍රා දැවිල්ල අඩු කරන්න, පණු රෝගවලට කක්කල් කැස්ස සුව කරන්න වගේම සෙම් රෝගවලටත් ඉතාම ගුණදායක ආහාරයක් විදිහට තමයි ඉරමසු හඳුන්වන්නේ. ඉරමසු කැඳ ශක්තිජනක ආහාරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබ මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් නම් ඉරමසු කැඳ පානය කිරීම හරහා දිනපතා වැය කරන ශක්තිය ඔබට නැවත ලබා ගන්න හේතු වෙනවා. කොහොම නමුත් ඉරමසු වගේ දේවල් අද වෙනකොට අපිට බහුලව දැක ගන්නට හම්බ වෙන්නේ නැහැ. කුෂ්ඨ රෝග වගේ දේවල් වලටත් ඊටම ගුණදායක ආහාරයක්. සමහර පාරම්පරික වෛද්‍යවරුන් තුවාල කැලල් නැති කරන්නත් මේ ඉරමසු භාවිත කරනවා. පොල්පලා පොල්පලා කියලා කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ඊටම ගුණදායක ආහාරයක්. මුත්‍රා මාර්ගයේ හටගන්නා ගල් දිය කිරීමේ විස්මිත හැකියාවකින් යුක්ත වන මේ පොල්පලා ඔබේ ශරීරයේ තියෙන විස බැහැර කරන්නත් ඊටම ගුණදායක ආහාරයක්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මුත්‍රා ආශ්‍රිත රෝග සුව කරන්න, ශරීරයේ විස බැහැර කරන්න, ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්න, දැවිල්ල ඉදිමීම වගේ දේවල් සුව කරන්න වගේම කැම රුචිය වඩවන්නත් බහුලව යොදා ගන්නවා. පොල්පලා කැඳ විදිහට විතරක් නෙවෙයි, පොල්පලා තම්බලා ඒ වතුර පානය කිරීමේ හැකියාවත් ඔබට තිබෙනවා. ශරීරයේ සිසිල් කිරීමේ විස්මිත හැකියාව නිසා බොහෝ ගම්බද වැසියන් පොල්පලා තම්බා එම වතුර පානය කරන්න පුරුදු වෙලා ඉඳලා තිබෙනවා. කොහොම නමුත් අද වනකොට මේ පොල්පලා අපිට බහුලව දැක ගන්නට හම්බ වෙන්නේ නැහැ. හාතාවාරිය අපේ රටේ ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වවා ගන්න පුළුවන් දෙයක් තමයි මේ හාතාවාරිය කියලා කියන්නේ. අපේ ශරීරයේ තියෙන විස නැති කරලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීමේ විස්මිත හැකියාව මේ හාතාවාරිය වලට තිබෙනවා. හාතාවාරිය වල කොළ වගේම අලත් කැඳ හදන්න භාවිත කරන්න පුළුවන්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ශරීර ශක්තිය වැඩි කරන්න, ශරීරයේ තියෙන විස නසන්න, ලේ පිරිසිදු කරන්න, වයසට යෑම ප්‍රමාද කරන්නත් මේ හාතාවාරිය බහුලව යොදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි, හාතාවාරිය ආහාරයට ගැනීම හරහා ශරීරයේ දැවිල්ල නැති කරා ගන්නත් ඔබට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම කාන්තා රෝග සඳහා හාතාවාරිය කියලා කියන්නේ ඊටම ගුණදායක ආහාරයක්. පිරිමින්ගේ ලිංගික ශක්තිය වඩවන්නත් මේ හාතාවාරිය කැඳ ඊටම ගුණදායකයි. වැල්පෙනිල ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ වැල්පෙනිල වලට හිමි වෙන්නේ විශේෂ ස්ථානයක්. ඒකට හේතුව තමයි එදිනදා අපිට මුහුණ දෙන්න සිදුවෙන රෝගී තත්ත්වයන් බොහොමයක් සුව කිරීමේ හැකියාව මේ වැල්පෙනිල සතු වීම. වැල්පෙනිල ආහාරයට ගැනීම හරහා සරුභාවය ඇති කරන්නත්, අධික රුධිර පීඩනය පාලනය කරන්නත් ඔබට හැකියාව ලැබෙනවා. ඔබ දැකලා ඇති සමහර පුද්ගලයන් ඉන්නවා ඔවුන්ගේ අතපය වේවුලනවා. ඉතින් මේ රෝගී තත්ත්වයට හොඳම ආහාරයක් තමයි වැල්පෙනිල කියලා කියන්නේ. ඒ වගේම පිළිකා නැසීමේ ගුණයත් මේ වැල්පෙනිල සතු වෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ලිංගික ශක්තිය වැඩි කරන්න, ලේ පිරිසිදු කරන්න වගේම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවන්නත් මේ වැල්පෙනිල බහුලව යොදා ගන්නවා. ඔබේ ශරීරයේ සැරවගිඩි වගේ දේවල් ආවොත් එහෙම මේ වැල්පෙනිල කොළ කිහිපයක් තලා අදාළ ස්ථානයේ තබා රෙදි පටකින් හොඳින් වෙලන්න. පැය කිහිපයක් මේ විදිහට ඒකාකාරීව තැබීමෙන් පසුව ඔබට ශරීරයෙන් මේ සැරව පහසුවෙන් ඉවත් කරන්න හැකියාව ලැබෙනවා. මේ දේ සැරව සහිත තුවාල වලටත් පහසුවෙන්ම යොදා ගන්න පුළුවන්. ලිංගික ශක්තිය වඩවන ආහාරයක් විදිහට මේ වැල්පෙනිල අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල භාවිතා කරනවා. අපේ රටේ අපිට පහසුවෙන් මේ වැල්පෙනිල හොයා ගන්න පුළුවන් හින්දා අපිට ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. හොඳින් බලන්න මේ තියෙන්නේ මොනවද කියලා. මේ තියෙන්නේ වැල්පෙනිල භාවිතා කරලා හදලා තියෙන බෙහෙත් පෙති සහ කරල්. යුරෝපීය වෙළඳපොළ තුල මේ පෙත්තක මිල රුපියල් 2000-2500ත් අතර මිලක් වෙනවා. කොහොම නමුත් අපේ රටේ රුපියල් 100ට තියෙන වැල්පෙනිල කැඳ වීදුරුවක් බොන්නත් අපි දෙපාරක්
හිතෙනවා. කුප්පමේනියා කියලා කියන්නේත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ බහුලව යොදා ගන්න ඊටම ගුණදායක ආහාරයක්. බහුල වශයෙන් සෙම් රෝග දුරු කරන, පීනස සමනය කරන්න වගේම කැස්ස රෝගය සඳහාද මේ කුප්පමේනියා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ බහුලව යොදා ගන්නවා. අපේ ශරීරයේ තියෙන විස නැසීමේ ගුණයද මේ කුප්පමේනිය සතු වෙනවා. කුප්පමේනිය කියලා කියන්නේ පූසන්ගේ ප්‍රචලිත ආහාරයක්. බොහෝ දෙනෙක් දන්නේ නැති වුණාට මේ කුප්පමේනිය ආහාරයට ගන්න පූසන් වැඩි කැමැත්තක් දක්වනවා. මේ සතුන්ට බඩේ අජීර්ණයක් වගේ දෙයක් ඇති වුණාම මේ කුප්පමේනිය ආහාරයට ගන්න ඔවුන් පෙළඹෙනවා. පාරම්පරික වෛද්‍ය විද්‍යාව තුළ සර්ප විසට වෙදකම් කරන්නත් මේ කුප්පමේනිය කොළ සහ මුල් බහුලව යොදා ගන්නවා. කොහොම නමුත් සමහර පුද්ගලයන් පවසන ආකාරයට කුප්පමේනිය කොළ තනිව ආහාරයට ගැනීම එතරම්ම සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ඔබට පුළුවන් මේ කුප්පමේනිය කොළ අනිකුත් කොළ වර්ග සමග එකතු කරලා කැඳ ආකාරයට පානය කරන්න. අපි දැන් බලමු අපේ රටේ ප්‍රචලිත කැඳ වර්ග කිහිපයක්. ඔබත් මේ කැඳ වර්ග ඔක්කොම බීලා තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්නට එපා. අපි වැඩිහිටියන් පවසන ආකාරයට එකම කැඳ වර්ගයේ නිරන්තරයෙන් ආහාරයට ගැනීම එතරම්ම සුදුසු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි එකම කැඳ වර්ගයේ ආහාරයට ගැනීම හරහා අපේ ශරීරයේ ඒ ආහාරවලට හුරු වීම. අපේ ශරීරයේ එක් ආහාරයක් හෝ ආහාර කිහිපයක් සඳහා දිගුකාලීනව හුරු වීම හරහා දීර්ඝකාලීන රෝගාබාධ ඇති වෙන්න ඉහළ අවදානමක් තිබෙනවා. ඉතින් මෙන්න මේ හින්දා තමයි එකම ඖෂධයක් දීර්ඝකාලීනව භාවිතා කිරීම නුසුදුසු බවට බටහිර වෛද්‍ය විද්‍යාව තුලත් තහවුරු කරලා තිබෙන්නේ. කොහොම නමුත් ඔබට පුළුවන් මෙන්න මේ අපි කියපු කැඳ වර්ග මාරුවෙන් මාරුවට භාවිතා කරන්න. කොහොම බිව්වත් කැඳ කියලා කියන්නේ අපේ ශරීරයට ගුණ දෙන ඊටාම විස්මිත ආහාරයක්. මේ තියෙන්නේ ඒ විදිහට කොළ කැඳ පානය කිරීම හරහා අපිට ලබා ගන්න පුළුවන් පොදු ගුණාංග කිහිපයක්. මේ වගේ වටිනා වීඩියෝ හැමදාම බලන්න අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම ඔබ මේ වීඩියෝ එක හරහා යම් දෙයක් ඉගෙන ගත්තා නම් ඒක තමයි අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වන දේ. ඒ වගේම මේ වීඩියෝ එකේ යම්කිසි අඩුපාඩුවක් තිබුණොත් එහෙම ඒ දේ අපිට පෙන්වා දෙන්නත් අමතක කරන්නට එපා. ඔබට සුබ දවසක්.